ශ්‍රද්ධාවන්ත පින්නතුනි, තෙරුවන් සරණයි. භාවනාවක් ආරම්භ කිරීමේදී තියෙන අපූර්ව කෘති විදියක්. පළවෙනි කාරණේ තමන්ගේ සීලය පිරිසිදු කරගන්නට ඕනේ. තමන් රක්නා සීලය ගිහි සීලයක් හෝ පැවිදි සීලයක් හෝ සීලය පිරිසිදු කරගන්නට ඕනේ. සීලේ පදනමක් මේ භාවනාව දියුණු කරගන්නට මහා පොළොවෙන් පිහිට වෙන්නේ සීලයයි. ඊළඟට තමන්ගේ ශරීරය පිරිසිදු කරගෙන තියෙන්නට ඕනේ. භික්ෂුන් වහන්සේ නමක් නම් ඉසගේ රැවුල් බාලා, නියපොතු බාලා, සිවුරු හොදගෙන, සිවුරු පඳු පොවාගෙන, එවාගේ තමන්ගේ පිරිකර පිරිසිදුවෙන් තියාගන්න ඕනේ. ඇඳ ඇතිරිලි කොට්ටේ මෙට්ටේ පිරිසිදුව තියාගන්න ඕනේ. වාසනේ පිරිසිදුව තියාගන්න ඕනේ. වටපිටාව පිරිසිදුව තියාගන්න ඕනේ. මේ වාගේ පිරිසිදු බව ඊටාම අවශ්‍යයි. ගිහි කෙනෙක් වුණත් ඒ විදිහටම සියල්ලෙන් පිරිසිදු වෙලා ඉන්නට ඕනේ. අනික් කාරණේ තමයි දැන් භාවනා කරන්න සුදුසු තැනක් තෝරා ගන්නට ඕනේ. බොහෝසෙන් වාඩි වෙන තැන. ඒ කියන්නේ වාඩි වෙන ස්ථානයේ බාහිර ශබ්ද බද්ද වලින් තොර, එවැගේම හොඳට වාතාශ්‍රය ඇති, ආලෝකය ඇති තැනක්ම තෝරා ගැනීම අවශ්‍යයි. වාඩි වීම බොහෝසෙන් සුදුසු වන්නේ නැගෙනහිර බලා වාඩි වීම. එසේ නැත්නම් උතුර බලා වාඩි වීම. නැගෙනහිර බලා වාඩි වෙනවා කියන්නේ දිශාවට ගෞරව කිරීම නොවේ. දිශාව වශයෙන් එතන හඳුන්වන්නේ ලොවට ආලෝකයේ උදා වෙන බැවින් ඒ ස්ථානයේ අභිවෘද්ධි කර දිශාවයි කියලා. ඒ නිසාට ඒ දිශාවට හැරිලා නැගෙනහිරට මුහුණලා වාඩි වීම භාවනාව සාර්ථක වෙන්න එක හේතුවක්. ඊළඟට භාවනාව ආරම්භ කිරීමේදී තමන්ගේ ජීවිතය බුද්ධ රත්නයට පූජා කරන්නට ඕනේ. ධර්ම රත්නයට පූජා කරන්නට ඕනේ. පූජාව කියන්නේ පවරන්නට ඕනේ. සංඝ රත්නයට පූජා කරන්නට ඕනේ. ආචාර්යයන් වහන්සේට පූජා කරන්නට ඕනේ. ඊළඟට බුද්ධ රත්නයෙන්, ධර්ම රත්නයෙන්, සංඝ රත්නයෙන්, ආචාර්යයන් වහන්සේගෙන් හිතින්ම සමාව ගන්න ඕනේ. වචනෙන් හෝ හිතින් සමාව ගන්නට ඕනේ. එවැගේම දීර්ඝ සංසාරයේදී තමන් අතින් බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාට හෝ දෙමව්පියන්, වැඩිහිටියන්, ගුරුවරුන්ට අත්වැරදි වී සිදුවී තිබෙනවා නම් ඒවත් හිතින් සමා කරගන්නට ඕනේ. මේ සමා කර ගැනීමෙනුත් බලාපොරොත්තු වන්නේ නිහතමානී බව. ඒක ඉතාම අවශ්‍යයි. ඊළඟට භාවනාවක් කමඨාණක් වඩන්න, දැන් බුද්ධානුස්සතිය හෝ වෙනත් හෝ භාවනාවක් වඩන්න ප්‍රථමයෙන් හිත හැසිරවීම පිණිස භාවනා පූර්වක්‍ෘතිය කියලා කටයුත්තක් තියෙනවා. ඒ කියන්නේ දැන් අපි ආහාර ගැනීමේදීත් මූලික වැඩ ටිකක් තියෙනවානේ. ඒ වාගේ ආහාර ගන්න ඉස්සෙල්ලා අත සෝද ගන්නවා, පිඟාන සෝද ගන්නවා, හැන්ද සෝදා ගන්නවා, භාජන පිරිසිදු කර ගන්නවා, වාඩි වෙන ආසනය හදා ගන්නවා. ඒ වගේ පිරිසිදුව තියාගෙන ආහාරට ගන්නෙ. ඒ වගේ තමයි මේ භාවනාව කියන එක ලොකු ආහාරයක්. මේ ආහාරය ගැනීමට අපි මුලින්ම සකස් වෙන්නට ඕනේ. එකක් තමයි අර වගේම භාවනා පූර්ව කෘතිය කියලා තමන්ගේ හිත භාවනාවට හැසිරවීම පිණිස හුරු පුරුදු කර ගැනීම. එකක් තමයි බුද්ධ ගුණ සිහිපත් කිරීම. බුදු ගුණ ස්වල්පයක් හරි සිහිපත් කරන්නට ඕනේ, මෙනෙහි කරන්නට ඕනේ. ඊළඟට මෛත්‍රිය ස්වල්ප වේලාවක් වඩන්නට ඕනේ. ඊළඟට පිළිකුල් භාවනාව ස්වල්ප වේලාවක් මෙනෙහි කරන්නට ඕනේ, වඩන්නට ඕනේ. අනික් කාණී තමයි මරණානුස්සතිය මෙනෙහි කරන්නට ඕනේ, වඩන්නට ඕනේ. මේ අවශ්‍යතාව කුමක්ද? බුද්ධානුස්සතිය වශයෙන් බුදු ගුණ ස්වල්පයක් මෙනෙහි කරන්න හිතේ ශ්‍රද්ධාව ප්‍රබෝධමත් වෙනවා. ශ්‍රද්ධාව කියන්නේ හිතේ ප්‍රසන්න බව, පිළිගැනීම. හිතේ ප්‍රබෝධමත් බව තම අවශ්‍යයි. එයින් ශ්‍රද්ධා ඉන්ද්‍රිය, ශ්‍රද්ධා බලය ප්‍රබෝධමත් වීමෙන් භාවනා කරන්න පුළුවන්කම ඇති වෙනවා. ඒ වගේම පසුබට වීම නොවී යනවා. දැන් බොහෝ සෙයින් භාවනාවක් කරනකොට අපහසුතාව එනකොට එපා වෙනවානේ බොහෝ දෙනාට. ඇඟේ මැස්ස වහනවා, නැත්නම් රස්නේ දැනෙනවා, දාඩිය දානවා, වේදනාකාරී තත්ත්වයන් එන. ඒකට එපා වෙනවා බොහෝ දෙනාට. නමුත් මේ ශ්‍රද්ධාව හොඳින් ශක්තිමත් වුණා නම් ඒ සියල්ල දරාගෙන භාවනා කරන්න සමර්ථ වෙනවා. ඒ නිසා බුද්ධානුස්සතිය ස්වල්ප වේලාවක් මෙනෙහි කරන්නට ඕනේ. මෛත්‍රී භාවනා වැඩිමින් බාහිරින් එන්න තියෙන විපත්ති කරදර බාධක වළකිනවා. මිනිස්යන්ගෙන්, අමනුෂ්‍යයන්ගෙන්, තිරිසන් සතුන්ගෙන්, මැසි මඳුරුවන්ගෙන්, සතුන් සර්පයන්ගෙන් වින බාධක වළකිනවා. ඒකත් අපට අවශ්‍යයි භාවනාවට निराකෝලව ගෙනියන්න. තුන්වෙනිව පිළිකුල් භාවනාව කිරීමෙන් අපේ සිත බොහෝ සෙයින් නිතරම යෙදී තියෙන සුභ අරමුණු ගෙන ඇලීමටයි. එනිසා පිළිකුල් භාවනා ස්වල්ප වේලාවක් වැඩිමින් එතෙන්දී තමන්ගේ සිත කිසි දෙයකට ඇලෙන්නේ බැඳෙන්නේ නැති තත්ත්වයටපත් වීම නිසා
තමන්ගේ භාවනාව හරියට ගෙනියන්න පුළුවන් වෙනවා. ඒකත් එක ආරක්ෂාවක්. මරණානුස්සතිය ස්වල්ප වේලාවක් මරණය ගැන මෙනෙහි කිරීමෙන් සිදු වෙන්නේ ප්‍රමාද වෙන්නේ නැහැ, අප්‍රමාද වෙනවා. ඒ කියන්නේ දැන් කරන්න බෑ, හෙට පුළුවනි, අනිද්දා පුළුවනි, ලබන සුමානේ පුළුවනි කිය කල් දාන්නේ නැහැ. කරන භාවනාව දැම්මම කරන්න ඕනේ කියන බලවත් අප්‍රමාද ගුණයක් එතෙන්දී හිතේ ඇති වෙනවා. මෙන්න මේ හතරට කියනවා ආරක්ෂක භාවනා, චතුරාර්යක්ෂක භාවනා. බුදු ගුණ, මෛත්‍රිය, අසුබ, මරණ සති. මේ ටික අපි මෙනෙහි කරන්නටම ඕනේ භාවනාවට මුලින්. ඊළඟට තවත් කාරණයක් තමයි තමන්ගේ සිතේ අදිෂ්ඨානයක් තියාගන්න ඕනේ. මම මේ භාවනා කරන්නේ දෙව්ලෝ යන්න නෙමෙයි, බඹලෝ යන්න නෙමෙයි. සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරහත් යන බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා ගමන් කළ නිවන් මඟ ගමන් කොට මඟඵල නිවන සාක්ෂාත් කර ගැනීම පිණිසමයි. මේ මාගේ සිතේ නීවරණ යටපත් කරගන්නට ඕන, ධානාංග ශක්තිමත් කරගන්නට ඕන, මගේ විපස්සනාට පාදක කරගන්න ඕන. මේ විදිහේ යහපත් අධිෂ්ඨාන හිතේ ඇති කරගන්නට ඕන. තමන් හිතාගෙන ඉන්නේ පැය භාගයක්, නැත්නම් පැයක්, නැත්නම් පැය කහමාරක්, පැය දෙකක් හරි තමන්ගේ විවේක තියෙනවා නම් මම මෙතෙක් වේලා මේ භාවනාව කරන්නේ මේ කියලා හිතේ අදිෂ්ඨානයක් ඇති කරගෙන අදිෂ්ඨානයේ තම වශයෙන්ම හිතා ගන්න ඕන මගේ මේ භාවනා මාර්ගය අසවල් බෝධි ඥාණයෙන් අමාමහ නිවන් සුව ලබනු පිණිස හේතු වාසනා වේවා කියලා. මෙන්න මේ කියන භාවනා පූර්ව කෘතියේ මූලික වැඩ ටික හරියට අනුගමනය කිරීමෙන් භාවනාව ආරම්භ කළොත් ඒක බොහෝම සාර්ථකව දියුණු කරගන්න පුළුවන් වෙනවා. නිදසුනක් වශයෙන් අපි කියනවා නම් ඊට වසර 30 ගානකට හිතදී අපි ගුරු විදුහලක, ඒ කියන්නේ මීරිගම ගුරු විදුහලේ භාවනා උපදෙස් දෙන අවස්ථාවල දින 14ක වැඩසටහනක් තිබුණා, ගුරුවරුන්ගේ සේවාස්ත්‍ය පුහුණුවක්. ඒ අවස්ථාවේදී අපි දැක්කා මේ බුදු ගුණ, මෛත්‍රී, අසුබ, මරණ සති අතරින් එක දවසක බුදු ගුණ වැඩියෙන් කරලා භාවනා පටන් ගන්නවා. භාවනා වශයෙන් ආනාපාන සතිය වැඩුවේ මුලින්. ඉතින් සමහර කෙනෙකුට බුදු ගුණ භාවනාව කරලා පටන් ගත්තාම හිත සමාධි වෙනවා. සමහර කෙනෙකුට මෛත්‍රිය වැඩියෙන් කරලා පටන් ගන්නකොට හිත සමාධි වෙනවා. සමහර කෙනෙකුට පිළිකුල් භාවනාව වඩලා ඊට අනුව ආනාපාන වැඩිමින් භාවනාව සමාධිගත වෙනවා. සමහර කෙනෙකුට මරණ සතිය වැඩිීමේදී ඒ වගේ හිත සමාධි වෙනවා. මේකෙන් පැහැදිලි වෙනවා අර හිත සකස් කිරීමේ අනුපිළිවෙල. ඒ නිසා එක එක චරිතයට අනුව මේ භාවනා හතර අපට අවශ්‍යයි. ඉතින් ඒවා අපේ මුලින් මේ අනුගමනය කරලා ආනාපාන සතිය හෝ දැන් බුදුගුණ භාවනාම හෝ කරනවා නම් ඒක සාර්ථකව දියුණු කරගන්න පුළුවන් බව පැහැදිලිව තේරුම් ගන්නට ඕනේ. ත්වන් සරණයි.